ඉතින් අද මං ඔයාලට කියන්න හදන්නේ කොහොමද මේ CM tool එක හරියටම මම දවස් 37කින් ගත්තේ කියන එක්ස්පීරියන්ස් එක තමයි ඔයාලත් එක්ක ෂෙයා කරන්න හදන්නේ. ඉතින් ඇත්තටම කියනවා නම් මේක එච්චරම අමාරු දෙයක් නෙමෙයි මට නම් පේන විදිහට. මොකද දැන් මේගොල්ලෝ කයිරේ එකක් දීලා තියෙනවා. ඉතින් ඒකට අනුව තමයි මට පේන්නේ මේක වැඩ කරන්නේ. මොකද මම ඒක කම්ප්ලීට් කරලා පස්සේ හරියටම දවසින් මට CM එක හරියටම ආවා. ඉතින් මම අද ඔයාලට කියන්න මුලින්දට මම කොහොමද මේක කරේ කියන එක. ඉතින් මුලින්ම කියන්න ඕනේ හමාරක් අය කියනවා මේක පේජ් වලට විතරයි පුළුවන්. ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් account එකට බෑ එහෙම කියලා කියනවා. ඉතින් එහෙම එකක් නෑ. මොකද මගේ account එක අවුරුදු 10කට දාලා බලනවා. හරියට මම දවස් 37කට කලින් තමයි මගේ account එක ප්‍රොෆෙෂනල් mode දාගත්තේ. ඉතින් මට නම් තේරෙන විදිහට මේකේ ඔයාලට කරන්න තියෙන එකම දෙයයි ඔයාලා හැමදාම ඔයාලට කරන්න පුළුවන් සයිට් එකකින් content එකක් අනිවාර්යෙන් daily දාන්න ඕනේ. ඒක consistency එක තියාගෙන යන්න එක දිගට. ඒක මම හිතන්නේ ඊට පස්සේ ඇල්ගොරිතමෙන් කැච් වෙලා ඔයාගේ content එකේ views ටික වුණත් ඊට පස්සේ reach එකක් හොඳ එනවා. ඉතින් මුලින් මගේ ආවෙත් 100 200 300 වගේ ආවේ පළවෙනි වීඩියෝස් වලට. ඊට පස්සේ එකපාරටම එකක් 1k යන්න ගත්තා. ඊපස්සේ ඉතින් මෙහෙම ටික ටික වැඩි වෙන්න ගත්තා. ඉතින් ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම ඔයාලා හදන content එක ඔරිජිනල් විදිහට හදන්න. ඉතින් මුකුත් ඔය කොහෙන් කොහෙන් copyright වත් නේ විදිහට copy කරලා හදන්න එපා. ඉතින් copyright නැතුව හදන්න ගන්න පුළුවන් දේවල් මම ඔයාලට website එකක් මගේ videos වල මම පෙන්නලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔය content එකත් හොඳ quality එක හදන්න attractive විදිහට ඉතින් first 3 seconds එකකින් හොඳ hook එකක් අරගෙන ඉතින් සමහරක් අය කියනවා ඒ කියන්නේ ඉස්සර නම් ගොඩක් අයට ඒ කියන්නේ 1k 2k followers තියෙන normal අයටත් ඒ කියන්නේ CM මුල්ම කාලේ ආපු කාලෙම දුන්නා. ඒත් මට වෙන්නේ දැන් නම් ඒගොල්ලෝ එහෙම නෙමෙයි. මොකද අර YouTube එකේ වගේ criteria එකක් හදලා ඒ requirement එක complete වුණාම තමයි මේක දෙන්නේ කියලා. මොකද මම එහෙම කියන්නේ මේගොල්ලෝ දැන් දීලා තියෙනවා CM එකට ගියාට පස්සේ මෙන්න මේ මේවල් දේවල් ටික complete කරන්න ඕනේ කියන followers වල 10000ක් ඒ කියන්නේ කැරියර්ස් තුනක් දාලා තියෙන්න ඕනේ දවස් 90කට කලින්. තව තියෙනවා ඒ කියන්නේ වාගේ views තියෙන්න ඕනේ දවස් 28ක් ඇතුළත 1,50,000ක්. ඉතින් මේ වගේ පොඩි පොඩි criteria ටිකක් තියෙනවා. ඉතින් ඒ ටික complete කරලා ඔයා am interest කියන එක ඔබන එක තමයි මම නම් recommend කරන්නේ. මොකද මං කරෙත් එහෙමයි. මං ඊට කලින් ඔය එකක් තියෙද්දි මං කරන්න ගියේ නෑ. මං හරියටම මේ requirement ටික complete කරලා ඉපපු ගමන් හරියටම පහුවදාම මට ඒක හම්බ වුණා. ඉතින් මං හිතන්නේ දැන් ඒගොල්ලෝ මේක වෙනස් කරලා දන්නේ මේකේ රික්වයර්මන්ට් එක මේ විදිහට වෙන්න. ඉතින් මොකද මම මේ කියන්නේ හරියටම දවසකට කලින් වෙච්ච දේවල් ටික කරලා බලන්න. ඉතින් ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන් වෙයි.